කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. මං කලින් වීඩියෝ දාලා තියෙනවා මං හරි ආසයි පළතුරු වගා කරන්න කියලා. ඉතින් එක එක පළතුරු අපේ ගෙදර හිටවල තියෙන්නේ. ඉතින් ඒ විදිහට හිටවපු ගහක් තමයි මේ අන්නාසි ගහ. ඉතින් අවුරුද්දක් විතර බලාගෙන වුණා මේකේ ගෙඩියක් හැදෙනකන්. ඔන්න දැන් ඉතින් ගෙඩියක් හැදිලා තියෙනවා. හැබැයි මේක හරීම ලස්සනයි. මොකද අපි අහලා තියෙනවා ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් කියලා. හැබැයි මේ ගෙඩිය උඩ ගස් 4ක්ම තියෙනවා. මේ බලන්න හරිම ලස්සනයි. මම ඊට කලින් මෙහෙම දෙයක් දැකලා නම් නැහැ. මේ දැක්කේ පළවෙනි වතාවට. ඉතින් ස්වභාව දහමත් හරිම අපුරු දේවල් තමයි කරන්නේ. බලන්නකො මේකේ ලස්සන. ගොඩක් කල් බලාගෙන හිටියා අන්නාසි ගෙඩියක් හැදෙනකන්. ඉතින් ඒකත් හරිම අපූර්ව විදියට තමයි හැදිලා තියෙන්නේ. ඔයත් ඉතින් ගෙදරට වෙලා නිකම්ම ඉන්න කෙනෙක් නම් පළතුරු ගහක් දෙකක් හිටවල බලන්න අනිවාර්යයෙන්ම. මොකද ඒ වගේ ගෙඩි හැදෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ. මොකද ඒ සතුට සල්ලි වලට ගන්න බෑ. ඉතින් හරිම ආසයි දැන් බලාගෙන ඉන්නේ මේ ගෙඩිය කොයි වෙලාවෙද පැහෙන්නේ කියලා. ළමයිගේ වැඩේ දවස ගානේ බලනවා මේ ගෙඩිය පැහිලාද කියලා.